අද අපි මේ අතේ තියෙන මූලාශ්‍ර ටික අරගෙන පොඩ්ඩක් ගැඹුරට කතා කරන්න යන්නේ සමහර විට මානව ඉතිහාසයේ ඊළඟ ලොකුම පිම්ම වෙන්න පුළුවන් දෙයක් ගැන. ඒ තමයි අඟහරු ග්‍රහය මත ජනාවාස හදන එක. මේක දැන් අර ෆිල්ම් වල විතරක් දකින දෙයක් නෙවෙයි නේද? ඇත්තටම විද්‍යාඥයෝ, ඉංජිනේරුවෝ මේ වෙනුවෙන් සැලසුම් හදනවා. ඔව් ඇත්තෙන්ද. මේක දැන් හීනයක්ම නෙවෙයි. හැබැයි ඉතින් අති විශාල කියලා වැඩන්නේ අභියෝග ගොඩක් තියෙනවා. මනුෂ්‍යත්වය එක ග්‍රහලෝකයකට සීමා නොවි බහුග්‍රහලෝක විශේෂයක් වෙන දවන්ත උත්සාහයක් මේක. ඒක ඇත්ත. එනම් අපි මුලින්ම බලමු ඇයි මේ තරම් මහන්සි වෙලා අඟහරු වලට යන්න හදන්නේ? මූලාශ්‍ර වෙලා ප්‍රධාන කාරණා කිහිපයක්ම කියනවා. ප්‍රධානම එකක් තමයි අපේ ඒ කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ දිගු කාලීන පැවැත්ම තහවුරු කරන එක. ඒ කියන්නේ පෘථිවියට මොකක් හරි ව්‍යසනයක් වුණොත් කියන එක. හරියටම හරි. ඒකට බෑකප් ප්ලෑන් එකක් වගේ. ඊට පස්සේ තියෙන විද්‍යාත්මක කුතුහලය. අඟහරු කියන්නේ අතීතය ගැන, සමහර විට ජීවය ගැන හුඟක් දේවල් හොයන්න පුළුවන් තැනක්. ජීවය ඒකනම් හරිම සිද්ගන්නාසුලුයි. ඔව්. ඒ වගේම අනාගතයට අවශ්‍ය සම්පත්, ජලය, ඛනිජ ලවණ වගේ දේවල් එහෙ තියෙන්න පුන්නන්. අන්තිමට මේ වගේ අමාරු දෙයක් කරන්න හදනකොටම අලුත් තාක්ෂණයන් බිහි වෙනවා. ඒකත් ලොකු වාසයක්. හරි. හේතු ටික පැහැදිලි. ඒත් ඉතින් අඟහරු කියන්නේ හරියටම මිනිස්සුන්ට ජීවත් වෙන්න හදපු තැනක් නෙවෙයි නේද? මූලාශ්‍රවල කියන විදියට ලොකුම බාධක මොනවද? අම්මෝ, බාධක නම් එමටයි. එකක් තමයි හුස්ම ගන්න වාතය. ඔක්සිජන් නෑ වගේ තමයි. තියෙන්නේ වැඩිපුරම කාබන් ඩයොක්සයිඩ්. 950ක් විතර කිව්වා නේද? ඔව් ඒ වගේ. ඊළඟට ජලය තියෙන්නේ අයිස් විදියට. ඒකත් ලේසියෙන් ගන්න බෑ ද්‍රව්‍යවල එහෙම. ඊට පස්සේ කෑම හදාගන්න එක. පසක් නෑ හරියට. ඊළඟට මේ භයානකම දේ තමයි විකිරණ. පෘථිවිය වගේ අර චුම්බක ක්ෂේත්‍රයෙන් ආරක්ෂාවක් අඟහරුට නෑ. ඒ කියන්නේ සූර්ය කුණාටු එහෙම ආවොත් කෙලින්ම වදිනවා. කෙලින්ම වදිනවා. පිළිකා අවධාන වීම හුඟක් වැඩි. ඊට පස්සේ තියෙනවා සීතල. සාමාන්‍යයෙන් ඍණ 60ක් විතර රැට. ඍණ 60ක්. අපෝ. ඒ කියන්නේ විශේෂ ඇඳුම් නැතුව එළියට බහින්නත් බෑ. බෑ. ඒ වගේම මේ හැමදේම අරන් යන්නේක ප්‍රවාහනය එකත් ලොකු අභියෝගයක්. අන්තිමට අර මානසික පීඩනය හුදකලාව. හරි. එතකොට මේ තරම් ප්‍රශ්න තියෙද්දී කොහොමද මේවට විසඳුම් හොයන්නේ? ඔක්සිජන් ඒක හදාගන්න ක්‍රමයක් ගැන පරීක්ෂණ තියෙනවද? ඕ. NASA එකේ මොක්සී කියලා උපකරණයක් අඟහරුට යවුවා. ඒක සාර්ථකව අඟහරු වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වලින් ඔක්සිජන් හැදුවා. ඒක ලොකු පියවරක්. ඒක නියමයිනේ. එතකොට වතුර අර අයිස් ගැන කිව්වනේ. අයිස් නිදි තියෙන තෙන් දන්නවා. ද්‍රවවල පොළව යට එහෙම. ඉතින් ඒව කැනීම් කරලා, උණු කරලා, පිරිසුදු කරලා ගන්න තාක්ෂණය දියුණු කරන්න වෙනවා. කෑම ගස් වවන්න පුළුවන්ද? පස්සේ නම් බෑ. ඒ නිසා ග්‍රීන් හවුස් වගේ පාලිත පරිසර ඇතුලේ අර වතුරේ පෝෂක දිය කරලා වවන ක්‍රම තියෙන්නේ හයිඩ්‍රොපොනික්ස් වගේ. හයිඩ්‍රොපොනික්ස්. හරි. අර භයානක විකිරණ ඒකට මොකද කරන්නේ? ඒකට නම් හොඳම දේ පොළව යට ඉන්න එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඟහරු වල තියෙන පස්, ඒ කියන්නේ රෙගොලිත් වලින් හදපු ගොඩක් ඝනකම් බිත්ති තියෙන වාසස්ථාන හදන්න වෙනවා. 3D printing වගේ තාක්ෂණයෙන්. ඒකත් එක අදහසක්. මේ වාසස්ථාන සම්පූර්ණයෙන්ම සීල් කරලා ඇතුළට එන්න යන්න අර එයා ලොක්ස් කියන දොරවල් පද්ධතිය දාන්න වෙනවා. හරි. සීතලටත් ඉතින් ඒ සීල් කරපු හීටර් දාක තැන් තමයි විසඳුම වෙන්නේ. අනිවාර්යයෙන්ම නිරන්තරයෙන් උෂ්ණතය පාලනය කරන්න වෙනවා. මේ හැමදේම වැඩ කරන්න ලයිට්, හීටර්, වතුර පොම්ප ලොකු පවර් එකක් ඕනේනේ. කොහෙන්ද ඒක සෝලර් පැනල් වලින් විතර බෑ නේද? සෝලර් පාවිච්චි කරනව දැනටත් රෝවර් යානවල එහෙම තියෙනවා. ඒත් අඟහරු වල දූවිලි කුණාටු එහෙම එනවා. එතකොට සෝලර් වැඩ කරන්නේ නෑ. ඒකත් ප්‍රශ්නයක් තමයි. ඒ නිසා ලොකු බලාපොරොත්තුවක් තියෙන න්‍යෂ්ටික බලය ගැන, විශේෂයෙන් අර පොඩි මොඩියුලර් රියැක්ටර්ස් ගැන. ඒවයින් ස්ථාවර ලොකු බලයක් ගන්න පුළුවන්. හරි. දැන් තව වැදගත් වචනයක් මූලාශ්‍රවල තිබුණා. ISRU කියලා. මොකද ඉන්සිටු රිසෝස් යුටිලයිසේෂන්. ඒ කියන්නේ සරලවම අඟහරු වල තියෙන දේවල් එතනදීම පාවිච්චි කරන එක. ඒ කියන්නේ හැමදේම මෙහෙන් අරන් යන්නේ නැතුව. ඒකනම් හරිම තර්කානුකූලයි. හරි. මේ තාක්ෂණික පැත්ත පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් මිනිස්සුන්ට කොහොමද මේක බලපාන්නේ? ශරීරයට, මනසට. ඒකට ලොකු ප්‍රශ්නයක්. අඟහරු වල ගුරුත්වාකර්ෂණය පෘථිවියට වඩා අඩුයි. 38ක් වගේ. ඉතින් දිගටම එහෙම ඉන්නකොට ඇටකටු දුර්වල වෙනවා, මස්පිණ්ඩු හීන වෙනවා. ඒකට විශේෂ ව්‍යායාම හැම ඕන.
අර විකිරණ ප්‍රශ්නෙත් එක්ක පිළිකා අවධානම වැඩි. මානසිකව තමාරු ඇති නේද? පොඩි කට්ටියක් හුඟක් දුර. අනිවාර්යෙන්ම හුදකලාව, පීඩනය, ආතතිය මේවටත් විසඳුම් හොයන්න වෙනවා. මානසික සෞඛ්‍ය උපදේශනය, විනෝදාංශ වලට පහසුකම් වගේ දේවල්. මේ අතරේ SpaceX NASA වගේ අය මේකට අවශ්‍ය ප්‍රවාහන යාන එහෙම හදනවා කියලා අපි දැක්කා. Starship, Artemis. ඒටෝක අන්තිම ඉලක්කය මොකක්ද? ට්‍රිප් එකක් ගිහින් එන එකද? නැත්නම් මෙහෙ නවතින එකද? මුල්ම මෙහෙයුම් නම් අනිවාර්යෙන්ම ගිහින් එන ඒවා. ඒ කියන්නේ පරිවේෂණ කරන ආපහු එනවා. ඒත් දිගු කාලින දැක්ම, ඒ කියන්නේ SpaceX වගේ අයගේ දැක්ම තමයි ස්ථිර ස්වයං පෝෂිත ජනාවාස ඇති කරන එක. පෘථුවියෙන් සම්පූර්ණයෙන්ම වගේ ස්වාධීන වෙන තැනකට යන එක. එහෙනම් මේ ඔක්කොම එකතු කරලා බැලුවම පේනවා අඟහරු ජනාවාසයක් කියන්නේ ඇත්තටම අදාහගන්න බැරි තරම් සංකීර්ණ, වියදම් අධික, ඒ වගේම හිතා ගන්නත් බැරි තරම් දියුණු තාක්ෂණයක් ඕන වැඩක්. හැබැයි ඒක තහවුරුටත් විද්‍යා ප්‍රබන්ධයක්ම නෙවෙයි කියන එකත් පැහැදිලි. ඒ වෙනුවෙන් ලෝකේ වැඩ කරනවා. ඔව්. අවසාන වශයෙන් සමහර විට මේ වගේ දෙයක් හිතන්න ඉතුරු කරන්න පුරුවන්. හිතමුකෝ අපි මේ හැම තාක්ෂණික භෞතික අභියෝගයක්ම ජයගත්තා කියලා. එතකොට පෘථිවියෙන් සම්පූර්ණයෙන්ද වෙන් වෙලා වෙනම ග්‍රහලෝකකේ වෙනස් පරිසරයක බිහිවෙන ඒ අලුත් මනුෂ්‍ය සමාජය, ඒකේ සංස්කෘතිය, නීති රීති, සාරධර්ම ඒ ඔක්කොම කොයි වගේ වෙයිද? ඒක නම් හිතන්න දෙයක් තමයි. පෘථිවියේ අපි දන්න දේවල් මෙතනද ගෙනියයිද නැත්තම් අඟහරු කියන ඒ අලුත් යථාර්ථයට ගැලපෙන සම්පූර්ණයෙන්ම වෙනස් අලුත් විදිහක ශිෂ්ටාචාරයක් බිහි වෙයිද? ඒකත් මේ තාක්ෂණය වගේම ගැඹුරින් හිතන්න ඕන පැත්තක්.